ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ සතුට, සංසුන්කම සහ සම්බන්ධතා කියන දේවල් පිටිපස්සේ ඉන්න රහස් පාලකයන් පිරිසක් ගැන. මෙහෙම හිතමුකෝ. අපේ මානසික සුවතාවය කියන්නේ ගයක් නම් ඒ ගේ හැදලා තියෙන්නේ ප්‍රධාන කුළුණු හතරක් උඩ. අද අපි කරන්න යන්නේ අන්නේ කුළුණු හතර ගැන. ඒ කියන්නේ අපේ ශරීරයේම නිපදවෙන සතුට හෝමෝන් ගැන ගැඹුරින් හොයලා බලන එක. මේ විමසුමට අපි පදනම් කරගන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කාන්ති හෙට්ටිගොඩගේ අදහස් ඇතුළත් BBC සිංහල ලිපියක්. අපේ අරමුණ මේ රසායනික පණිවිඩකරුවන් 4 දෙනා ඩොපමයින්, සෙරොටොනින්, ඔක්සිටෝසින් සහ එන්ඩෝෆින් අඳුනගන්න එක විතරක් නෙවෙයි අර කිව්වා වගේ ඒ gedara කුළුණු 4 ශක්තිමත්ව තියාගන්නේ කොහොමද කියන රහස. ඒ කියන්නේ ඖෂධ නැතුව අපේ එදිනදා ජීවිතේ පුංචි පුරුදු වලින් මේවා වැඩි කරගන්නේ කොහොමද කියන එක හොයාගන්න එක. එහෙනම් අපි අපේ මානසික සුවතා gedara පළවෙනි කුළුණෙන් පටන් ගමු. ඒ තමයි ඩොපමයින්. මේකට අභිප්‍රේරණීය හෝමෝනය කියලාත් කියනවනේ. මම තේරුම් ගත්ත විදිහට මේක තමයි උදේට ඇඳෙන් නැගිටලා දවස පටන් ගන්න අපිට අර තල්ලුව දෙන කෙනා නේද? ඒක හොඳම උපමාවක්. ඩොපමයින් කියන්නේ අපේ මොලේ තියෙන ත්‍යාග පද්ධතිය. එහෙමත් නැත්නම් රිවෝඩ් සිස්ටම් එකේ ප්‍රධාන එන්ජින්ම. ඒක හරියට අපේ මොලේ ඇතුලේ තියෙන ස්ටිකර් chart එකක් වගේ. අපි හොඳ වැඩක්, ඒ කියන්නේ පුංචි ඉලක්කයක් හරි සම්පූර්ණ කළාම මොලේ අපිටම ස්ටිකර් එකක් දෙනවා. අන්න ඒ ස්ටිකර් එක තමයි ඩොපමයින්. ඒ ලැබෙන සතුට, ඒ සන්තෘප්තිය නිසා අපි ආයෙත් ඒ වගේ දේවල් කරන්න පෙළඹෙනවා. ඒක මුහුණ හොදනවා වගේ සරල දෙයක ඉඳලා ලොකු ප්‍රොජෙක්ට් එකක් ඉවර කරන කම්ම වෙන්න පුළුවන්. මෙතනදී මට හිතෙන හරිම වැදගත් දෙයක් තමයි ඩොපමයින් මට්ටම අඩු වුණාම මොකද වෙන්නේ කියන එක. මේ ලිපියේ කියන විදිහට මිනිස්සු ඇරක්කු, සිගරට්, මත්ද්‍රව්‍ය, වීඩියෝ ගේම්ස් වලට පවා ඇබ්බැහි වෙන්න තියෙන එක හේතුවක් තමයි මේ ඩොපමයින් අඩුවීම. ඒ කියන්නේ ඒගොල්ලෝ ඩොපමයින් ලබා ගන්න කෘත්‍රිම වේගවත් කෙටි පාරවල් හොයනවා. හරියටම. මොකද මේ දේවල් වලින් මොළයට ක්ෂණිකව විශාල ඩොපමයින් ප්‍රමාණයක් නිකුත් කරනවා. ඒත් ඒක හරියට පොලියට සල්ලි ගන්නවා වගේ. ක්ෂණික සතුටක් ලැබුණට දිගු කාලීනව ඒකෙන් අපේ ස්වභාවික ඩොපමයින් පද්ධතියට හානි වෙනවා. ඒත් ආචාර්ය හෙට්ටිගොඩ පෙන්වා දෙන විදියට අපිට මේ ත්‍යාගය ස්වභාවිකවම ලබා ගන්න පුළුවන්. ඒ තමයි පුංචි ඉලක්ක සම්පූර්ණ කරන එක. Tamanගේ ඇඳ හදන එක, තේ එකක් හදා ගන්න එක, ගෙදරින්න සතාට කැම දෙන එක වගේ දේවල් කළාම ඒ ඉවර කලා කියන හැඟීමත් එක්ක ඩොපමයින් නිපද වෙනවා. ඒත් මෙතනදී එක ප්‍රශ්නයක් තියෙනවා. පුංචි ඉලක්ක සම්පූර්ණ කරන එකෙන් ඩොපමයින් වැඩි වෙනවා කියන එක තේරෙනවා. ඒත් මේ ක්‍රමය හැමෝටම හරියනවද? මම අහන්නේ දැන් දැඩි විෂාදයෙන් ඉන්න කෙනෙක්ට ගිහින් මිදුලතු ගන්න කිව්ව එකෙනියක් තවත් පීඩනයට ලක් වෙන්න බැරිද? ඒක ටිකක් සරල වැඩි අදහසක් වගේ නේද? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙතනදී තේරුම් ගන්න ඕන මේවා වෛද්‍ය ප්‍රතිකාරවලට ආදේශකයක් නෙවෙයි. මේවා උදව්වක්. ඒ වගේ කෙනෙක්ට මිදුල අතු ගන්න එක ලෝක දෙයක් වෙන්න පුළුවන්. ඒත් Taman කැමති සින්දුවක් අහන එක, වතුර වීදුරුවක් බොන එක, එහෙවත් නැත්නම් ඇඳේ ඉඳන්ම ජනේලෙන් එළිය බලන එක වගේ Tamanට කලමනාකරණය කරගන්න පුළුවන් පුංචිම නොසැලෙන තරම් පුංචි දෙයකින් පටන් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි Taman යමක් සම්පූර්ණ කළා කියන හැඟීම ඇති කරගන්න එක. අන්න ඒක තමයි ඊළඟ පියවරට අවශ්‍ය ශක්තිය දෙන්නේ. මතරව හොඳ සින්දුවක් අහන එකයි හොඳට නිදාගන්න එකයි ඩොපමයින් වලට ගොඩක්ම වැදගත් කියලාත් මේ ලිපියේ තියෙනවා. ඒ වගේම ධාන්‍ය වර්ග, කෙසෙල්, බිත්තර වගේ ආහාරත් උදව් වෙනවලු. හරි. එතකොට ඩොපමයින් කියන්නේ අපිට වැඩක් පටන් ගන්න තල්ලුව දෙන කෙනා. ඒත් ඒ වැඩේ කරගෙන යද්දී හිතේ ස්ථාවර සතුටක්, නිමදියක් තියාගන්න නම් එතනට වෙනමම කෙනෙක් ඕන නේද? මං හිතන්නේ අපේ ගෙදර දෙවෙනි කුළුණ සෙරටොනින් වල කාර්යභාරය පටන් ගන්න එතනින්. නියම මුත්තක්. ඒක තමයි සම්බන්ධය. ඩොපමයින් කියන්නේ ස්ප්‍රින්ට් එකකට දුවනවා වගේ. සෙරටොනින් කියන්නේ මැරතන් එක දුවනකොට පේස් එක තියාගන්නවා වගේ. එක උද්‍යෝගය, අනික ස්ථාවරත්වය. සෙරටොනින් තමයි අපේ මනෝභාවය, ඒ කියන්නේ මූඩ් එක ස්ථාවරව තියාගන්න ප්‍රධානය. මම හොඳින් ඉන්නවා කියන යහපැවැත්ම හැඟීම, හිතේ සාමය, කාංක්ෂාව අඩුවීම වගේ දේවල් පාලනය කරන්නේ සෙරටොනින්. ඒ නිසා තමයි මානසික සෞඛ්‍යයට වැඩියෙන්ම බලපාන හෝමෝනේ කියලා කියන්නේ. ලිපියේ තේනවා සතුටින් ඉන්න අයගේ සෙරටොනින් ක්‍රියාකාරීත්වය හොඳයි, දුකෙන් පසුතැවිල්ලෙන් ඉන්න අයගේ ඒක අඩුයි කියලා. එතකොට මේ ස්ථාවරත්වය ඇති කරන හෝමෝනේ වැඩි කරගන්න තියෙන ක්‍රම මොනවද? ඩොපමයින් වගේම මේවටත් සරල දේවල්ද තියෙන්නේ?
පුදුම ඉතිනතරන් සරල දේවල්. අපේ වගේ ඝර්ම කලාපයේ රටක ජීවත් වෙන කෙනෙක්ට තියෙන හොඳම ක්‍රමයක් තමයි උදේවරුේ විනාඩි 10ක් 15ක් ඉරේලියට නිරාවරණය වෙන එක. හිරු එළියෙන් ලැබෙන විටමින් D වලට අපේ සෙරටනින් මට්ටම ඉහළ නංවන්න පුළුවන්. පර්යේෂණ වලින් පවා පෙන්නලා දීලා තියෙනවා විටමින් D සහ මානසික සෞඛ්‍යය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වගේම නැටීම, වේගෙන් ඇවිදීම වගේ ව්‍යායාමත් උදව් වෙනවා. තව විශේෂ දෙයක් මේ ලිපියේ මම දැක්කා. කෘතඥ වීම. ඒ කියන්නේ gratitude. අපිට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වීම. ඒත් ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? නිකම්ම මම සතුටු වෙනවා කියලා හිතන එකෙන් හෝමෝනයක් වැඩි වෙනවද? gratitude journal එකක්, ඒ කියන්නේ කෘතඥතාව සටහන් කරන දිනපොතක් තියාගන්න කියලා උපදෙස් දෙනවා. මට මතක් වෙන්නේ මගේම අත්දැකීමක්. මම මුලින්ම ලියන්න ගත්තම හරිම කෘත්‍රිමයි වගේ දැනුනේ. ඒ දවස් කීපයක් යනකොට මම දවසේදී වෙන පුංචි හොඳ දේවල් ගැන හිතන්න පුරුදු වුණා. පාරේ යනකොට නාඳුනන කෙනෙක් දීපු හිනාවක්, යාළුවෙක් කියවපු මැසේජ් එකක්, අම්මා හදලා දුන්න තේ එකක් වගේ දෙයක් වුණත් මම ලියන්න ගත්තා. ඒකෙන් වෙන්නේ අපි අවධානය යොමු කරන්නේ අපිට නැති දේවල් ගැන නෙවෙයි, අපිට දැනටමත් තියෙන දේවල් ගැන. අන්නේ මානසික වෙනස තමයි සෙරටනින් නිෂ්පාදනයට උදව් වෙන්නේ. ඒක නම් හරිම ප්‍රායෝගික අදහසක්. ඉතින් අපිට තියෙන දේවල් ගැන සතුටු වෙන එක අපේ මනෝභාවයට කෙලින්ම බලපානවා. හැබැයි අපි තනියම සතුටු වෙනවට වඩා අනිත් අයත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්නකොට දැනෙන සතුට වෙනස් නේද? මං හිතන්නේ එතනට තමයි අපේ ගෙදර තුන්වෙනි කුළුණ ලව් හෝමෝන් එකේ උදව් ඕන වෙන්නේ. හරියටම ඔක්සිටොසින් කියන්නේ ඒකට තමයි. ඒක පුද්ගල සතුටෙන් එහාට ගිහින් සමාජීය බැඳීම් වලින් ලැබෙන සතුටට වග කියන කෙනා. ඒකට ලව් හෝමෝන් කිව්වට ඒක ආදරවන්තින්ගේ ආදරයට විතරක් සීමා වෙන්නේ නැහැ. අම්බෙක්ට තරුවෙක් ගැන දැනෙන ආදරය, යාළුවෝ අතර තියෙන බැඳීම, පවුලේ අය අතර තියෙන ලෙන්ගතුකම මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ ඔක්සිටොසින්. ඒ නිසා මේකට බොන්ඩින් හෝමෝන් කියන එක වඩාත් නිවැරදියි. ලිපියේ තියෙන හරිව බලවත් උදාහරණයක්. අලුතුපන් බිලින්දෙක් මිනිස්සෙක් වෙන්නේ අම්මගේ කිරිත් එක්ක එන ඔක්සිඩෝසින් වලින් කියලා. ඒ දරුවා ආදරය, විශ්වාසය සහ බැඳීම කියන දේ මුලින්ම ඉගෙන ගන්න එතනින්ලු. ඒක ඇත්තටම පුදුමයි. ඔව්, ඒකෙන් පේනවනේ මේ හෝමෝනේ කොච්චර මූලික දෙයක්ද කියලා. මේක අඩු වුණාම මිනිස්සු හුදකලාවේ ඉන්න කැමති වෙනවා, අනිත් අයව විශ්වාස කරන්න අමාරු වෙනවා, සහකම්පනය අඩු වෙනවා. ඉතින් මේ බැඳීම් ඇති කරන හෝමෝනේ වැඩි කරගන්න පුළුවන් සරලම දේ තමයි ස්පර්ශය. ඒ කියන්නේ ආදරණීය වැළඳ ගැනීම, අතට අත දීම්, යාළුවෙක්ගේ පිටට තට්ටු කිරීමක් වගේ. නිවැරදි සුහදශීලී ස්පර්ශයන්. ලිපියේ පැහැදිලිවම කියනවා මේක ලිංගිකත්වයට පමණක් සීමා කරන්න එපා කියලා. මේක ශරීර දෙකක් අතර ආදරය සහ විශ්වාසය බෙදා ගැනීමක්. ඒ කියන්නේ දෙමව්පියන් දරුවන්ව තුරුළු කරගන්න එක, යාළුවෝ හමුනාම වැළඳ ගන්න එක වගේ දේවල් මානසික සෞඛ්‍යයට කෙලින්ම බලපානවා. සුරතා සතෙක් ඇති කරන එක ගැනත් ලිපියේ සඳහන් වෙනවා. ඒ සතාව තුරුළු කරගන්න එකනුත් මේ ප්‍රතිඵලයම ලැබෙනවා කියලා. අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි අනිත් අයට උදව් කරන එක, කරුණාවන්ත වෙන එක. අපි කෙනෙක්ට උදව්වක් කළාම ඒ කෙනා සතුටු වෙනවා දකිද්දි අපේ මොළයේ ඔක්සිටොසින් නිපද වෙනවා. ඒකෙන් අපිටත් හොඳ හැඟීමක් ඇති වෙනවා. ඒක තමයි දීමෙන් ලැබෙන සතුට පිටිපස්සේ තියෙන විද්‍යාව. පවුලේ අය මිතුරන් එක්ක එකට එකතු වෙලා කෑමක් කන එක, කතා බහ කරන එක වගේ දේවලිනුත් මේ බොන්ඩින් හෝමෝන් එක වැඩි වෙනවා. හොඳයි. එතකොට අපේ ගෙදර කුළුණු තුනක් ගැන අපි කතා කළා. වැඩ පටන් ගන්නත් තල්ලුව දෙන ඩොපමයින්, ඒ වැඩේ කරගෙන යදි ස්ථාවරත්වය දෙන සෙරොටනින් සහ අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න උදව් කරන ඔක්සිටොසින්. ඒත් ජීවිතේ හැමතිස්සම සුන්දර නැහැනේ. වේදනාව, පීඩනයන වෙලාවල් තියෙනවා. ඒතකොට අපිට උදව් කරන්න කවුද ඉන්නේ? අපේ හතරවෙනි කුළුණ එන්ඩෝෆින් එන්නේ තැනටද? හරියටම එන්ඩෝෆින් කියන්නේ අපේ ශරීරයේම තියෙන ස්වභාවික වේදනානාශකය. ශාරීරික වේදනාවක් ඇති වුනාම ඒක දරා ගන්න උදව් කරන එක තමයි මෙයාගේ ප්‍රධානම කාර්යය. ඒ විතරක් නෙමේ මානසික පීඩනය, ආතතිය වගේ දේවල් අඩු කරන්නත් එන්ඩෝෆින් උදව් වෙනවා. ඒක හරියට අපේ ඇඟේම තියෙන පේන් මැනේජ්මන්ට් සිස්ටම් එකක් වගේ. එන්ඩෝෆින් වැඩි කරගන්න හොඳම ක්‍රමය ශාරීරික ව්‍යායාම කියලා තමයි කියන්නේ. ව්‍යායාම කරන අයගේ වේදනාව දරා ගැනීමේ හැකියාව වැඩි කියන්නේ ඒ නිසා වෙන්නේ නැති. ඔව්, ව්‍යායාම කරනකොට ශරීරයට යම් පීඩනයක්, අපහසුතාවයක් දැනෙනවා. ඒකට ප්‍රතිචාරයක් විදියට තමයි මොළය එන්ඩෝෆින් විදහාස් කරන්නේ. ඒකෙන් ඒ අපහසු අඩු වෙලා සමහර වෙලාවට රනර්ස් හයි කියලා කියන ප්‍රබෝධමත් හැඟීමක් ඇති වෙනවා. අන්න ඒක තමයි ව්‍යායාම කරලා ඉවර වුණාම අපිට හොඳ හැඟීමක් දැනෙන්න හේතුව. මම කවදාවත් හිතුවේ නැහැ හයියෙන් hina වෙන්න එකත් මේකට සම්බන්ධයි කියලා. ලාෆ්ටර් තෙරපි ගැන ලිපියේ තියෙනවා.
ඒක නිකන්ම hina වෙන්න එකටද කියන්නේ? එහෙම නැත්නම් මේක ක්‍රමවද්‍යයක්ද? ඒක නිකන්ම hina වෙන්නවට වඩා ටිකක් එහා ගිය දෙයක්. laughter therapy වලදී කරන්නේ සමූහයක් විදිහට එකතු වෙලා කිසිම විහිළුවක් නැතුව hina වෙන්න අභ්‍යාස කරන එක. මුලදී ඒක કૃතිම දෙයක් වගේ දැනුණත් අපේ මොළයට ඒකේ වෙනසක් නැහැ. hina වෙනකොට මුහුණේ මාංශපේශි චලනය වීමෙන් මොළයට පණිවිඩයක් යනවා මෙයා සතුටින් කියලා. එතකොට මොළයා එන්ඩෝෆින් නිදහස් කරනවා. ඒකෙන් පේනවා අපේ ශාරීරිය රවට්ටන්නත් පුරුවන් කියලා. හොඳ දෙයකට. ඒක නම් පුදුමයි. තව දෙයක් මම කවදාවත් හිතපු නැති දෙයක් තමයි සැර ආහාර කන එක. නයිමිරිස් වගේ සැර දෙයක් කන එක වේදනා නාශකයක් විදිහට වැඩ කරන හෝමෝනයක් නිපදවන්න උදව් වෙනවා කියලා කියනවා. ඒක වෙන්නේ කොහොමද? ශරීරයේ මේ සැර කියන එක වේදනාවක් විදිහට තේරුම් ගන්නෑ. හරියටම අන්න එක තමයි වෙන්නේ. මිරිස් වල තියෙන කැප්සේසින් කියන රසායනිකය අපේ දිවේ ප්‍රතිග්‍රාහකයක ගැටුනාම මොළයට සංඥාවක් යනවා පිච්චෙනවා වගේ. ඒ කියන්නේ සුළු වේදනාවක් වගේ. ඒකට ප්‍රතිචාර විදිහට මොළය එන්ඩෝෆින් නිදහස් කරනවා ඒ වේදනාව සමනය කරන්න. ඒක බුදුම සහගත ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය. ඩාර්ක් චොක්ලට් කන එක සම්බාහනය කරන එක නිල චිකිත්සාව වගේ දේවලිනුත් එන්ඩෝෆින් වැඩි වෙනවා. හැබැයි ලිපිය අවධානය කරන දෙයක් තමයි යම් රෝගාබාධ තියෙන කෙනෙක් මේ ආහාර තෝරගන්නෙමිදී වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත්. ඉතින් මේ සියල්ලෙන් අපිට තේරෙන්නේ අපේ සතුටේ පාලනය අපේ අතේමයි කියන එක. ඩෝපමයින්, සෙරටෝනින්, ඔක්සිටෝසින්, එන්ඩෝෆින් කියන මේ කුළුණු හතර ශක්තිමත් කරන්න අපිටම පුළුවන්. ඒකට ලොකු දේවල් ඕනේ නෑ. පොඩි ඉලක්කයක් ඉවර කරන එක, විනාඩි 10ක් කිරීලියට යන එක, යාළුවෙක්ව වැළඳ ගන්න එක, හයියෙන් hina වෙන්න එක වගේ සරල දේවලින් එක කරන්න පුළුවන්. ඇත්තටම මෙතනින් පැහැදිලි වෙන්නේ අපේ ශරීරය සහ මනස අතර තියෙන බලවත් සම්බන්ධය. අපි කරන ශාරීරික ක්‍රියා, අපි ගන්න ආහාර, අපි හිතන විදිය මේ හැමදේම අපේ මානසික සහ චිත්තවේගී තත්ත්වයට කෙලින්ම බලපානවා. ඒක හරිම බලවත් සංකල්පයක්. අපි අපේම රසායනාකාරයේ රසායනඥයන් වගේ. අපි මේ කතා කළේ සතුරු හෝමෝන වෙඩි කරගන්න ආකාරය ගැන. එසේනම් අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරමින් අපි නවතිනවා. නූතන ජීවන රටාව තින සමාජ මාධ්‍ය භාවිතයේ අධික කාර්යබහුලත්වය, නිරන්තර සංසන්දනය කිරීම වගේ දේවල් හරහා අපි නොදැනුවත්වම මෙම සතුරු හෝමෝන මට්ටම් අඩු කරන දේවල් මොනවා විය හැකිද?